Ah. Amma. Rangi, මේ අත්තවස් ක්ලාස් නැද්ද? යන්නත් ඕනි අද ක්ලාස්. දැන් ගිහලා ඈත් වෙනවා. වතුර ඇති මට ගිහින් තියන්න. නෑ මං ගත්තේ නෑ නංගියෙන් අහලා බලන්න. මේකට කියන කිසි දෙයක් ගන්න. අමුසෙට මං අද එතකොට ඔය තියෙන්නේ මොකද්ද? මේකද? ඒක තමයි බ්ලෙන්ඩර් කප් එක. මෙන්න දෙනවා මේක තමයි. කවුද බම්මේ? අප්පට සිරි අර මහසෝන ඇවිල්ලා නේද? අද නම් නෑ වගේ ඉන්න ඕනේ කඩේට වෙලා. හරියන්නේ නෑ මූත් එක්ක. හැමදාම සල්ලි ගන්නවා. අප්පට සිරි රූපෙට පනවෙලා. උඹද? උඹ මොකෝ මේ අද අපේ කඩේ පැත්තට ඇවිල්ලා? චී මුදලාලි මං හිතුවේ නෑ ඕව බලයි කියලා මුදලාලි. නෑ බං මේක බං තිබ්බ ඇවිල්ලා. මේකනේ බං අර කලවල කටුවතල දෙන්නේ. ඒක මේ කියව හිටියේ මං. මුදලාලි. ඔව්. මුදලාලි දන්නවනේ ඉතින් මං එන කාරණේ ඉතින්. දන්නවා. මිනිස්සු කඩේකට එන්නේ බඩු ගන්න. මොනවද ඕනේ? අල 250ක් දෙනවා 450යි. හාල් කිලෝ එකක් දෙනවා 120යි. සමන් ටින් දෙක තුනක් ගන්නවා නම් 540 ගානේ දාලා දෙන්න පුළුවන්. වෙන ආයේ තියනවා කඩේ බිස්කට් තියනවා මේ දත්තේ තියනවා ආයේ වුණා මේ මාළු කෑම තියනවා වාට එන්න හොඳයි බලපන් වැට්ටුවානේ මෙව්වත් එක්ක මොනවා කවුද මාළු කෑම කන්න මම මාළුවෙක් කියලා හිතුවා. පේන විදියෙන් නම් මෙහෙම තමයි පේන්නේ. මුදලාලි මේ ඔව් මං එන කාරණේ මුදලාලි හොඳටම දන්නවා. දන්නවා. මේ මාසේ 31 වෙනකොට මං ඇයි එන්නේ මුදලාලි කඩේට? කඩේට වෙන්නේ සල්ලි ගෙනියන්න. ඒකනේ. සල්ලි ගෙනියන්න මං එන්නේ. ඔව්. මුදලාලිට මෙච්චර දවස් හොඳින් කිව්වා මුදලාලි. හරිද? ඔව්. නැත්තම් දුක්ඛ සලකා බලන්න වෙනවා. නෑ බං මේ මාසේ මෙච්චර උන්නේ මේ මාසේ කඩේට කට්ටිය ආවෙත් නෑ බං බලපන් මේ බිස්කට් එහෙම ඔක්කොම ඉතුරු වෙලානේ. උඹ එහෙ බලන්න එපා උඹට ගෙනියන්නවත් හිතුනොත් ඕවා. ඒකේ ඉතින් කියන්න බෑ මුදලාලි. හරිද? මට ඕවා වැඩක් නෑ මේ කඩේ බිස්නස් වුණාද මට ඒවා දාලා නෑ. මගේ ගාන මට දෙන්න මුදලාලි. හරිද? මං දැන් ඔක්කොගේම එකතු කරන් ආවේ. ඔව් ඉතින් උඹ එහෙම තමයි බලමුකෝ තියෙනවද කියලා. නෑ බං. හරි උඹට මං දෙන්නම් උඹ පෙන්නන්න එපා කාටවත් අත තියම්කෝ. එයි වහගනි. කැමරා ගහලා නේ. ඔව් පොලිසියෙන් එනවා. නේ ඒක නෙමෙයි මුදලාලි. ඔව් මේ උස්සන්න එපා බං මොතන. හරි මේ මට දෙන්නකෝ අරවයින් දෙක. ඒවන් නෑ බං. ඉල්කුරු මිට්ටෙන් නම් හිටියා. මොන කුරු මිට්ටෙක් හරි. උඹලට දෙන්න. යවුවම අදිනවා නම් හොඳටම ඇති. උඹලට දෙන්න බයයි බං. උඹලට රැවුල නෑනේ බං. අනේ මුදලාලි හරියට රැවුල තියනවා වගේ. රැවුල කපුවා බං. බැඳලා ළමයිමුත් ඉන්නවා තව රැවුල නෑ. හරි බං. රැවුල කැපුවා. මං යනවා එහෙනම් හරිද? ඊට පස්සේ මං ආය කඩේට එන්නේ නැහැ මුදලාලි. හරි? මම මුදලාලි එනවා නම් එන්නේ මුදලාලි හරියටම 30 වෙනිදා වෙනකොට එනවා. සල්ලි ටික ලැහැත්ති කරලා තියන්න හානේ. නැත්තම් ඔය බෝල මූණ තියනවානේ. ඔව්. ඔය මූණ චුට්ටක් ඇලෙයි. ඒ තරම් උඹට කන්න බොන්න දුන්නේ මට. සාද්ද දාගෙන එන්න එපා. කෑලි වලට කපලා දානවා ලොක් ගල්ලා වලට. හරි? හට වාගෙන ඉන්න. බෑ. මේ ඒරියා එක මං තමයි රන් කරන්නේ. එහෙනම් ගිහින් දුවපන් ඵලයන්. මට මේ ඒරියා එක කවුරුත්
ලොකු නෑ ඉන්න ඉතින් දුවපන්. දෙන්නේ මං දුවපන් අතවයින් බලන්න එපා. එකයි. අරේ ඉතින් ඵලයන්. අයි යනවා හරි. ඵලයන්. ඔයා දැන් දැනේ එන්නේ. ඔව් ඔය පොඩ්ඩක් පරක් වුණා දන්නේ නැද්ද ට්‍රැෆික් කනේ හැමතැනම මං වාට කියලා තියෙනනේ වැඩි හම්බ වෙන්න එපා කියලා අපේ අයියා දැනගත්තොත් අපි දෙන්නම ඉවරයි. අයියෝ එයාලගේ අයියට කවුද බය හලෝ අයියට බය නම් මං නංගිවට ඕක් කරයි අයියා දැන් මාත් කියලා මට පරක් වෙලා තියෙන මං ගිහිල්ලා වට මැසේජ් එකක් දාන්නම්. යංකෝ ඒ එතන තියෙන කඩේකින් අපි කෝල්ඩ් ඩ්‍රින්ක් එකක් බීලා කතා කර කර ඉමු ඉතින් අපේ අයියා එනවා. තා දැන් අපි මොකද්ද කරන්නේ අහුනොත් නම් දෙන්නම ඉවරයි. අපේ අයියා හරි වසයි. අයියෝ මං අයියත් එක්ක ගිහින් බේස් ටු බේස් කතා කරන්නද පිස්සුද? ඔයා නම් කියයි. අයියා ගෙදර ගිහලා අම්මටත් කියනවා. අයියෝ දැන් අපි මොකද්ද කරන්නේ ඔයා ස්පේ නැති විදිහට ඔයා සන්ග්ලාස් ටික දාගන්න. මම ඔයා එක්ක යන්නම්. එහෙමවත් කරමු දැන් යංකෝ බලන්න එහෙනම් නංගි අවුද මේ මං කියලා තියෙනනේ තමුස දන්නේ නැති උන්ගේ කතා කරන්නත් එපා ආස්තෙත් තියාගන්නත් එපා කියලා මෙයාගේ ස්පේ නැති නිසා පාර මාරු කරන්න යනවා. මුගේ ඇස් දෙක පොට්ටද ඒක කලින් කියන්න තිබ්බනේ මූ අන්ධෙක් කියලා මේ ඒක නෙමෙයි දැන් තමුස කොහෙ යන්නේ මම පන්ති වල ගෙදර යන ගමන්. නංගි උදේ ඉඳන් මොකක් කාලා නැතුව ඇදිනේ මේකෙන් මොනවද කනවා මොකෝ වෙවුලන්නේ අම්මට ඉතින් යන්නේ මෙන්න ඊසාරි අලුත්ම 1000ක් නේ thank you නංගි මුගේ ඇස් දෙක පේන්නේ නැකුවනේ දැන්නේ මට තේරෙන්නේ පළ ගෙදර පළයන් ගෙදර උඹට මං අද උඹ බලා ගන්න උඹ ගැන බලා ගන්න ඇවිල්ලා අඩේ ඔයන් අයියා තමයි අයියේ උඹ මගේ නංගිට ටෝක් කරන්න උඹ කොහෙන් ආව අයියා අනේ ඒක අහන්න නම් එපා උඹට මං කියලා තියෙනවා ආයේ මේ අන්තිම පාර්ට් මං උඹට කියන්නේ හරිද අනේ අයියේ ගහන්න නෑ එපා අයියේ මේ උඹ අපේ නංගි දිහා හැක් කරේ බලලා තිබ්බොත් ආයි බලන්නේ අයියේ මං තෝ මෙතනම බාවනවා හරි අනේ අයියේ බලන්නේ අයියේ තෝ මට බොරු කරානේ අනේ. උඹට ලියා ගන්න බෑ ඔබ මට දාපු තොරතුරු මේ ගමනේ උඹ හින්දා වෙච්ච ඇවැත්ති එකක් දෙකක් නොව පුස්කොළ පොතක් ලිව හැකි